හයි අද අපි සිංගප්පූරුවේ ඉන්න පළවෙනි දවස ඔල්රෙඩි මගේට දාන තුන්වෙනි vlog එක. හරිද? අද මේ අපි ආපු ගමන්ම හවස ගියා සෙන්තෝසා අයිලන්ඩ් වලට. ඉතින් ඒකේ තිබ්බ චූටි බෝට් රයිඩ් එකක් වගේ එකක්. ඒක නම් හරිම ලස්සනයි. මේ බලන්නකෝ ඒක චුට්ටක් නිකන් අර මොනවා වගේද? ඕල්ඩ් කාලේ වගේ. හැබැයි එහෙම නෑ මේ නේද චයිනා ටයිප්. මේ පේනනේ චයිනා වගේ අර චයිනා කල්චරල් ඒ වගේ මේ වගේ තියෙනනේ අන්න ඒ වගේ. but I don't know සෙන්තෝසා කියන්නේ already එහෙම එකක්ද කියලා. හැබැයි අපි බැලුවා මැඩම් ටුසාඩ් මොකද්ද මියුසියම් එක බැලුවා. මම මේකත් පෙන්නන්නම් ඔයාලට. ඒකේ අපි ෆොටෝස් ගත්තා. මේක නිසා වගේ කල්චරල් ඒවා ගොඩක් තිබුණ දානක් නෙමෙයි. හරි අපි මේ වගේ පොඩි රවුමක් වටේට බෝට් රයිඩ් එකක් වගේ කැරකෙව්වා. ඊට පස්සේ අපි එහෙනම් දැන් අපේ මියුසියම් එක බලන්න. හැබැයි මේක හරි ලස්සනයි. ලස්සන වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් වුණා අපිට. එහෙනම් දැන් අපි යන් මියුසියම් එක බලන්න. මෙහි හැම එකටම ලොකු කියු එකක් තියෙනවා. මියුසියම් එකටත් already තිබ්බ ටිකක් ලොකු කියු එකක්. අපි මේ යන්නේ මැඩම් ටුසාඩ් වැක්ස් මියුසියම් එක බලන්න. ඉතින් එහෙනම් යන් චුට්ටක් වෙලා කියු එකේ හිටියා. අපේ අයත් එක්කම තමයි හිටියේ. ඒගොල්ලෝ නිකන් පහ වගේ ඇතුළට ගියානේ. මම හිතුවේ චූටි එකක් කියලා බට් නෑ. ඒක ගොඩක් අයට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ෆෝන්ස් දෙකකින් වීඩියෝ කරා. ඒ නිසා අනිත් එකේ ගත්තුවත් පේනවා මේකේ. මොකද එකක් ලෑන්ඩ්ස්කේප් ගත්තා, එකක් මේ වගේ ගත්තා. හැබැයි මම අවසන්ට හිතුවා රිලීස් කරන්නේ මේක කියලා. අපිත් ෆොටෝස් ගත්තා මේ අයගෙන් අපි දන්න අපි කැමති අයත් එක්ක. සමහර අය නම් හැමෝමත් එක්ක ෆොටෝස් ගත්තා. අපිත් ගත්තා. මෙතන ක්වීන් එලිසබෙත් හිටියා. හැබැයි ප්‍රින්සස් ඩයනා හිටියේ නෑ. එතකොට තව ජැපෑන් වල හිටපු කවුද ප්‍රයිම් මිනිස්ටර් හරි ප්‍රෙසිඩන්ට් හරි එයාත් හිටියා. එතකොට රොනාල්ඩෝ හිටියා, බෲස් ලී හිටියා. තව ගොඩක් අය හිටියා. ඉතින් අපි යාළුවත් එක්ක ෆොටෝස් ගියා. විරාට් කොහ්ලිත් හිටියා. මම විරාට් කොහ්ලිත් එක්ක ෆොටෝ එකක් ගැහුවා. ඊට පස්සේ තව අපි දන්නේ නැති අයත් හිටියා. ඒ අය අපි නෙමෙයි බහුවචන පාවිච්චි කරන්න හොඳ නෑ. මම දන්නේ නැති අයත් හිටියා. තව ලේඩීස්ලා එහෙම මෙන්න මේ විදිහට ගොඩක් අය හිටියා. මේ ක්වීන් එලිසබෙත් ලං කටියට වාඩි වෙලා ෆොටෝස් ගන්නත් පුළුවන්. මමත් ගත්තා. හැබැයි මම පබ්ලිෂ් කරේ නෑ. කිච්චර හොඳ නෑ නේද? ක්වීන් එලිසබෙත් හිටන් ඉන්නකොට මං ඉඳන් ඉන්න එක. ඒ හින්දා මෙන්න මේ විදිහට මහත්මා ගාන්ධි මං හිතන්නේ. ඔව් එයත් එක්කත් ෆොටෝස් ගත්තා. ඊට පස්සේ මේ විදිහට මේකට රූම්ස් ගොඩාක් තියෙන එකක්. අපි ඉතින් හැම රූම් එකක් අස්සෙම රිංගුවා. මෙතන නම් ඉන්න ස්පෝට් කරපු කට්ටිය. ඔය පේන්නේ මේ මියුසියම් එකේ නම. මම මෙතන ෆොටෝ එකක් ගත්ත පොඩි එන්ට්‍රි එකකුත් කරා. මම පෙන්නන්නම් ඒක තිබ්බොත්. එතන මේ එක කෙනාගේ මේක ස්පෙෂල්. මෙතන එක කෙනාගේ අදාළ ක්ලිප්ස් ප්ලේ වෙනවා. හැබැයි මේවා එක ළඟ තිබ්බට මෙයාගේ ක්ලිප් එක අනිත් කෙනා ළඟට ගියාම අපිට ඇහෙන්නේ නැහැ. මම හොඳට නෝට් කරා. ඒක චුට්ට ස්පෙෂල්. ඒකට ටික හොඳ සද්දෙට දාලා තියෙනවා. මෙතන ඉන්නේ ක්‍රිකටර්ස්ලා. මේ ඉන්නේ විරාට් කොහ්ලිද? මතක නැහැ. කොහොම හරි එතන ෆොටෝස් ගන්න ගොඩක් අය අර අපි මියුසියම් එකට එනකොට කිව් එකේ හිටියා ෆොටෝස් ගන්න. අපි හැමෝමත් එක්ක ෆොටෝස් ගත්තා. මම අතන මේගොල්ලන්ගේ නම් එතනදී කියවලා බැලුවා. මට දැන් මතක නැහැ ගොඩක් අය. මේ තියෙන මම අර කිව්වා જાති මේ තියෙන වැක්ස් මියුසියම් එකක වැක්ස් මේ පිළිම කොහොමද හදන්නේ කියලා. ඒක මම වීඩියෝ එකක් ගත්තේ මට බලන්න. හැබැයි මම මේකට ඇඩ් කරා. ඔයාලත් ඉතින් බලන්න. ඔයාලා හැදුවොත් මටත් කියන්න. එයාලා බාගෙට හදපුවා මේ රූම් එකේ තියෙනවා. ඒ කියන්නේ එයාලා ඒවා මන් දන්නේ මෙතන ඉංග්‍රීසියයිද කියලා හදලා ඉවර කරලා මම නියම් බාගෙට හදපුවා වගේ මම හිතන්නේ තියෙන්නේ. මෙතන බෲස් ලී ඉන්නවා. බෲස් ලීත් එක්කත් ෆොටෝස් ගැහුවා. මේ තියෙන මං කිව්වර බාගෙට හදපුවා කියලා එක එක තැන් වලින් නවත්තලා තියෙනවා. ඊට පස්සේ මෙතන එකේ
තව ගොඩක් දුරට හදපු එකක්. ඒවා ඇත්තටම ඒවා වගේ තියෙනවා. මොකෝ මම ෆොටෝ එකක් ගැහුවා මම වැක්ස් මේ ස්ටැචු එකක් වගේ අරක ඇත්ත එක වගේ. ඒ කියන්නේ අපි වගේම යාලා හදලා තියෙනවා. ඒක හරි වටිනවා. මේකට නම් පොඩ බහිදුන එකේ ලේ වගේ තියෙනවා. බට් නෑ ඒකත් ලස්සනට හදලා තියෙනවා. මේ කොම වැක්ස් වලින් හදපු ඒවා මෙතන වර්ල්ඩ් ක්ලොක් එකක් තිබ්බා. මාත් ඉතින් පොඩ්ඩක් බැලුවා මගේ වර්ල්ඩ් ක්ලොක් එක හරිද කියලා. මගේ එකත් හරියට තිබ්බා ෆෝන් එකේ. එතන නැවතිලා එකත් පොඩ්ඩක් බලවන්න හිටියා. මොකද මං ඔය හොටෙල්ස් වල හැමත් රිසෙප්ෂන් එකේ ගහලා දෙනවනේ. එතකොටත් මං බලාගෙන ඉන්න මං ආසයි. එක එක රටවල් වල වෙලාවල් වෙනස හොයන්න. ලන්ඩන් වල නම් ශ්‍රී ලංකන් වලට වඩා 4 hours and 30 minutes වගේ අඩුයි මට මතක විදිහට. වැඩිද මතක නෑ මට අඩුයි මං හිතන්නේ. මේ තියෙන්නේ මැඩම් ටුසාඩ් සිංගප්පූර්. මේක මියුසියම් එකක්. මෙන්න මෙයාලගෙන් සමහර අයව මං අඳුරන්නේ නෑ. ඊට පස්සේ තියෙන එක්සිට් එක හැබැයි ලස්සනටම තිබේ මම මේ අඳුරන්නේ නැති අයන ටික. මේ තියෙන එන්ට්‍රි එක මගේ එන්ට්‍රීස් වීඩියෝ කරේ අම්මි. එයා පැත්තට වීඩියෝ කරලා තියෙන්නේ. එහෙනම් බ්ලොග් එක ඉවර වෙන්න නම් තව ටිකක් තියෙනවා. තව රූම් එකකට ගියා මම මගේ ඇරලා ආපු රූම් එකකට. එතනත් හිටියා ඇක්ට්‍රස්ලා. එහෙනම් අපි යාලත් එක්කත් ෆොටෝස් ගත්තා. ඇක්ටර්ස්ලා ගොඩක් හිටියා. හරිද? මේ තියෙන්නේ මේකේ ඇත්තම එන්ට්‍රි එක. හැබැයි අපි පොඩ්ඩක් දුවගෙන ගියා. මොකෝ අපිත් එක්ක ආපු කට්ටිය අපිව දාලා එස්කලේටර්ස් දෙකකින් විතර පල්ලෙහාට ගිහිලා කියන්න ඕනේ මේ එස්කලේටර්ස් නම් හරි ලොකුයි. හරි විනාඩි 5ක් විතර යන්න දින එක. ඊට පස්සේ අපි මෙට්‍රෝ එකද කොහෙද අපි මෙට්‍රෝ එකට මේ යන්නේ. අපි මේ යන්නේ මෙට්‍රෝ එකට. අපි මේක අතර මෙට්‍රෝ එක ගියා. එහෙනම් අපි මේ අපේ ක්‍රූ එකේ කට්ටියව හොයන්නේ. අපි වගේම තමයි හැමෝම ෆොටෝස් ගහන්න යනවා. ඒ බලන්න අපි වෙන පැත්තක යන්න ගියා. අපි ඒකත් දාලා මේ පැත්තෙන් ආවා. ඊට පස්සේ අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මම මෙට්‍රෝ එකේ වීඩියෝ කරනකොට බය හිතුණා. මම දන්නේ ඒකට බය හිතුනේ කියලා. මේක නම් පොඩ්ඩක් බාගෙට හදන තැනක්ද කොහෙද? ඕන්න දැන් අපි මෙට්‍රෝ එකකිනුත් එළියට ආවා. දැන් තාම අපි ඉන්නේ සෙන්ටෝසා වල. vlog එක ඉවර වෙන්නත් තා විනාඩි 4ක් වගේ තමයි තියෙන්නේ. මම කතා කරද්දී ඒකත් යයි. ඉතින් ඒ හින්දා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි ඉතුරු ටිකත් කතා කරමු. දැන් නම් මේ අපි කොහෙද යන්නේ කියලා මට මතක නෑ. අපි කන්න බොන්න එහෙම ගියා. අපිට හැබැයි මහන්සි අද මොකද අපි පැය 8ක 10ක විතර ලොකු ෆ්ලයිට් එකකින් පස්සේ ඉතින් එක දිගට අපි ආව ෆයර් ෂෝ එකක් බලන්න. ඒක නම් හරිම ලස්සනයි. ඒක කියන්නම ඕනේ. ඒක වතුරයි ගින්දරයි වලින් හදලා තිබ්බේ. ගින්දර වතුරට නිවෙනවා කිව්වට එහෙම වුණේ නැහැ. මේක දෙක මික්ස් කරලා ලස්සනට හදලා තිබ්බා. අපි මෙතන මම පෙන්නපු ෂොප් එකෙන් චායි ටික බිව්වා. මෙතන පොඩි බීච් එකක් වගේ තිබ්බා. ඒකත් කියන්න ඕනේ. ලංකාවේ බීච් වගේ නෙමෙයි. මේ බීච් හරි අවුල්. හැබැයි මෙහි බීච් වලට හෙට වඩා සෙනගෙනවා වැඩි. මෙතන ෂොප්ස් තිබ්බා. ඉතින් කිව්වත් වගේ මම ෂොප් කරේ නම් මුකුත්. මම මේ ඔක්කොම වීඩියෝ කර බල හිටියා. හැබැයි අපි මේ තැන් වලින් පොඩි ඒවා කන්න නම් ගත්තා. අර මම කිව්වා අපි චායි ටී බිව්වා. ඊට පස්සේ අපි දැන් මේ ෂෝ එක තියෙන නම් 6යි කාලට 7ට විතර එක පටන් ගත්තේ. අපි 6යි කාල වෙනකොට එතන ඇතුළට ගියා ඒ හෝල් එකට. ඒක හරියම ලස්සනයි. ඒකේ වීඩියෝස් මම බලලා තිබුණොත් මේකට ඇඩ් කරන්න. ඇත්තට මේක සුපීරියර්. ඒක හරියම ලස්සනයි. ඒකේ වීඩියෝස් තිබ්බා. මම බලන්නම් ඒවා තියනවාද කියලා මගේ ෆෝන් එකේ. අම්මි එකෙන් එයාඩ්‍රොප් කරගන්න තියෙන දාන්න බැරිද? ඒවා මම ඔයාලට ෂෝට්ස් හැටියට දාලා ඇති සමහර විට දැනටත්. ඉතින් ඊට පස්සේ මේ අපේ ජින් තමයි අපිට උදව් කරේ. එයා අපිට කිව්වා මේකේ බෙදිලා යන්න පුළුවන් ත. ඊට පස්සේ මේ ජින් අපිට යන්න පුළුවන් දැන් කිව්වා මම පොඩ්ඩක් zoom කරලා ගත්තා. ඊට පස්සේ කොහමද අපි එක බැලුවා. බලලා අපි ආව රැට කන්න. අපි කන්න ආවට බිව් එක කරේ. අපි බිව්ව සූප්, චිකන් සූප් එකක්, චිකන් and corn සූප් එකක්. ඒක නම් සුපිරි. මම හරි ආසයි සූප් බොන්න. හැබැයි මේ සූප් විතරයි හරි. මම පම්කින් සූප් බොන්නේ නැහැ.
corn and chicken soup විතරයි මම බොන්නේ. ඒක නම් හරියට සුපිරියට තිබ්බා. මේක ස්පෙෂල් මොකද මේක අපි නිකන් මේ මෝල් එක ඇතුලේ ඇවිදිනකොට මේ කණ්ඩ යන්න නිකන් ඇවිල්ලා තමයි ඉන්දියන් ෂොප් එකක් තියෙනවා කියලා අපි ශ්‍රී ලංකන් කියලා දැනගෙනද කොහෙද අපිට කිව්වේ. අපි ආවට පස්සේ ඉතින් ඒකේ අපිට මේ වෙලාවේ try කරන්න තරම් mood එකක් තිබුණේ නැහැ. මොකද පැය 10ක විතර flight එකකින් පස්සේ ඇවිල්ලා ඒකත් ආපු ගමම ඇවිදලා චූටිවත් rest එකක් නැති විදලා අපි හොඳට මනිතක අපි කාපුවත් ඔක්කොම මේ සිංගප්පූර් රස එකක්වත් නැහැ හොඳ රසට. ඒ හින්දා අපි දන්න يعني මේකත් රහ වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන උන්ට දන්න එක මොඩ කර ආවිත තනියම පපඩම් වගේ එක්කත් හමුණා මට නම නම් මතක නැහැ ඒකේ. ඉතින් මේ සුප් එක නම් ඇත්තටම රහට තිබ්බා. අපි ඒක බිව්වා. ඒක හොඳට තිබ්බා. හැබැයි තව පොඩ්ඩක් තිබ්බා නම් හොඳයි. මොකෝ මන්ට වේල් ගානකින් කෑවා වගේ දැනුනේ. ඉතින් ඔන්න දැන් නම් vlog එක ඉවර වෙන්න යන්නේ. එහෙනම් ආයෙ දවසක හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.